අදටත් විසඳාගත නොහැකි අභිරහසක් තමයි ඇමරිකාවේ පිහිටි අල්කට්‍රාස් සිර කඳවුරේ සිරකරුවන් 3 දෙනෙකුගේ පලා යාම. චීතල මුහුදක්, දැඩි ආරක්ෂාවක්. ඒ වගේම එක් රාත්‍රියක සිරකරුවන් 3 දෙනෙක් අතුරුදහන් වුණා. ඔවුන් මිය ගියාද? නැත්නම් ඉතිහාසයේ විශාලතම පැන යාම සිදු කළාද? 1930 දශකයේදී ලෝකයේ අතිශය ආරක්ෂිත සිර කඳවුරක් ලෙස නම් වූයේ අල්කට්‍රාස් සිර කඳවුර. සාමාන්‍යයෙන් මෙතෙන්ට එවන්නේ අනිකුත් සිර කඳවුරු වලදී පාලනය කිරීමට අපහසු වුණු සිර කඳවුරු. ශීතල ජලය, ශක්තිමත් ධාරා සහ කිසිදු දුර්වලතාවයක් නැති බවට විශ්වාස කළ ආරක්ෂාව. මේ සියල්ල මැදේ සිරකරුවන් 3 දෙනෙක් අසාමාන්‍ය දෙයකට සැලසුම් කරමින් සිටියා. මේ කතාවක්ම නෙවෙයි. මේ සිදුවීම ඒ වගේම සැබෑ සිදුවීමක්. අද අපි බලන්නේ අල්කට්‍රාස් සිර කඳවුරේ මොවුන් පැන යාමේ කතාව සැලසුම් කළ අල්කට්‍රාස් සිර කඳවුරෙන් පැන යාමේ සැලැස්මේ මූලිකය වුණේ ඒ වගේම මොළකාරය වුණේ ෆ්‍රැන්ක් මොරිස්. ෆ්‍රැන්ක් මොරිස් කියන්නේ අතිශයින්ම බුද්ධිමත් ඒ වගේම යාන්ත්‍රික දැනුමක් තිබුණු පුද්ගලයෙක්. ඒ වගේම මීට කලින් පෙර සිර කඳවුර වලින් පැන ගිහිල්ලා ඔහුට පොඩි පළපුරුද්දකුත් තිබුණා. ඒ වගේම අනිත් දෙදෙනා තමයි ජෝන් ඇන්ග්ලින් සහ ක්ලැරන්ස් ඇන්ග්ලින්. ඒ කියන්නේ මේ දෙන්නම නියුන් සහෝදරයෝ. ඒ වගේම කුඩා කාලයේ ඉඳලීම පිහිනීමේ දක්ෂයන්. ඒ වගේම එකිනෙකා අතර විශ්වාසය අතිශය ඉහළයි. ඒ වගේම හතරවැන්නෙක් මෙයට එකතු වුණා. ඔහුගේ නම ඇලන් වෙස්ට්. නමුත් අවසන් මොහොතේදී ඔහුට පැන යාමට නොහැකි වුණා. ෆ්‍රැන්ක් මොරිස් හරි අපූර්ව දෙයක් හොයාගත්තා. ඒ තමයි සිර කොටුවල බිත්ති මුහුදු ජලය වැඩිවීමෙන් සහ තෙතමනය වීම නිසාම කාලයක් තිස්සේ මෘදු බවට පත් වෙලා ක්‍රමයෙන් කැඩී යන තත්ත්වයකට ආපු එක. ඒ වගේම තමයි සිර කොටුවලට පිටිපස්සේ තිබුණු වෙන්ටිලේෂන් සඳහා වාතාශ්‍රය ලැබීම සඳහා තිබුණු සිදුරු පව ඒ වන විට ක්‍රමයෙන් කැඩී යමින් තිබුණා. ඉතින් මේක තමයි සිර කඳුරෙන් පැන යාමේ අදහස ෆ්‍රැන්ක් මොරිස්ගේ හිතට ආපු ප්‍රධානම හේතුව. බිත්තිවල සිදුරු හැරීම සඳහා මොවුන්ට උපාංග අවශ්‍ය වුණා. ඉතින් මොරිස් මේ සඳහා සිය සගයන් දැනුවත් කරලා කෑමට දෙන හැඳි හොරකම් කරා. ඒ වයින් අවශ්‍ය උපාංග හදාගත්තා. ඒ වගේම හැරීමේදී එන ශබ්දය වළක්වන්න සිරගෙදර සංගීත අවස්ථා වැඩිපුර යොදාගත්තා. ඒ වගේම සබන් කෑලි යොදාගෙන බිත්ති මතු පිට මෘදු කරා. සෑම දිනකම මේ කැණීම් කරා. මේ සඳහා මාස 8ක පමණ කාලයක් ගත වෙලා තිබුණා. කැණීමෙන් ලැබෙන සිමෙන්ති කුඩු සිය කලිසම් වල සඟවාගෙන කඳ උරේ තන තන නොදැනෙන්න මොවුන් බිමට දැම්මා. ඔවුන්ට නිතර හමු වෙලා තමන්ගේ සැලැස්ම ගැන කතා කිරීමට අවශ්‍ය වුණත් අන් අයට සැකයක් ඇති වේ යයි බිය නිසා එම තත්ත්වයෙන් ඔවුන් වැළකී සිටියා. එම නිසාම මොවුන් කැණීම් කරලා සාදාගත් සිදුරු හරහා සිර කුටිවලට පිටුපසින් තිබුණු පටු කොරිඩෝවක් සොයාගත්තා. අන්තිමට මේ ස්ථානය ඔවුන්ගේ කර්මාන්ත ශාලාව බවට පත් වුණා. ඒ වගේම දූපතෙන් පිටවීමට අවශ්‍ය ඩිංගි බෝට්ටුව පවා නිර්මාණය කරන්නත් මේ පටු කොරිඩෝව යොදාගත්තා. මේ සිර කඳවුරේ තිබුණේ අතිශය සාර්ථක ආරක්ෂක ක්‍රමවේදයක්. දිනපතා සිරකුඩු පරීක්ෂාවක් මැදියම් රැවේදී පවා සිදු කරනවා. මොවුන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි මේක මග අරින ආකාරය. අන්තිමට ඔවුන් තීරණය කරා සෑම කුටියකම Tamanගේ වගේ ඩමියක් හදලා ඇඳේ නිදා ගන්න ආකාරයෙන් සකස් කරන්න. ඒ සඳහා මොවුන් කඳවුරේ සැලුන් එකෙන් කොණ්ඩ එකතු කරා, මුහුණ සෑදීමට අවශ්‍ය කඩදාසි, ටොයිලට් පේපර් වගේම ටූත් පේස්ට් පවා එකතු කරගත්තා. මේ සියලු නිර්මාණ අර පටු කොරිඩෝව තුල සිදු කරා. කඳවුර සම්පූර්ණයෙන්ම මුහුදෙන් වට වෙලා තිබුණා. ඒ නිසා මොවුන් දන්නවා අතිශය දරුණු සීතලක් සහ රියවැල් සහිත ජලයක පිහිනීම මරණය වැළඳ ගැනීමක් බව. ඒ නිසා මොවුන් කඳවුරේ තිබුණු රේන් කෝට් 50ක් හොරකම් කරලා හදා ගන්නවා පහුරක්. ඒක හරියට ජීවිත ආරක්ෂක බෝට්ටුවක් වගේ. ඒ වගේ මේකට හුලං ගහන්න අවශ්‍ය උපාංගයකුත් මොවුන් නිර්මාණය කරගන්නවා. මේක ඉතා සංකීර්ණ මෙන්ම අමාරු කාර්යයක් වුණත් ඉවසීමෙන් මේ සිදු කරනවා. 1962 ජුනි 11 ඒ තීරණාත්මක රාත්‍රිය උදා වුණා. සියලුම දෙනා ඩමි හෙඩ්ස් භාවිතා කරලා Taman නිදන ආකාරයෙන් සිර කොටියේ ඇඳ සකස් කරා. ඊට පස්සේ ක්‍රමයෙන් ඔවුන් Taman විසින් සාදාගත් සිදුරු හරහා පිටතට පැමිණිලා පටු කොරිඩෝවට ආවා. ඊට පස්සේ එතන තියෙන වෙන්ටිලේෂන් ෂාෆ්ට් එක හරහා ඔවුන් සියලුම දෙනා වහලට ගොඩ වුණා. ඊට පස්සේ වහලෙන් ඔවුන් කෙලින්ම කඳවුරේ පිටත බිත්තියෙන් දූපතට ගොඩ බැස්සා. ඒ වගේම ඔවුන් මීට කලින් සකස් කර තිබූ
බෝට්ටු සහ ලයිෆ් වෙස්ට් රැගෙන යාමටත් අමතක කරේ නැහැ. ඊට පස්සේ ඔවුන් අයිලන්ඩ් එකේ උතුරු පැත්තෙන් ජලයට පිවිසුණා. ඇලන් වෙස්ට් එහෙම නැත්නම් හතරවෙනි පුද්ගලයාට මෙන්න මෙතෙන්දී එකතු වෙන්න බැරි වුණා. මොකද ඔහු සාදාගත් සිදුර ඔහුට ප්‍රමාණවත් නොවුණු නිසා. ජලයේ යා යුතු දිශාව තීරණය කරේ මොරිස් සතුව තිබුණු ගණිතමය දැනුමින්. එහිදී ඔහු ජලයේ දියවැල් ගලන දිශාව නිරීක්ෂණය කරලා ගෝල්ඩන් ගේට් පාලම දෙසට සිය ගමන් මාර්ගය යොදාගත්තා. එහිදී දියවැල් නිසා අපහසුවකින් තොරව ඔවුන් ප්‍රධාන ගොඩබිමට ගිය බවයි සැලකෙන්නේ. ඊට පසු දින සුපුරුදු ආරක්ෂක නිරීක්ෂණයේදී ඇඳන් මත ඔවුන් නැති බවත් ඇත්තේ ඩමි බවත් එළි වුණා. එම මොහොතේ කඳවුර තුල යුද්ධයක් වැනි පරිසරයක් ඇති වුණා. සියලුම සයිරන් නාද වීමට පටන් ගත්තා. සියලුම ආරක්ෂක පියවරයන් අනුගමනය කරා. නාවික හමුදාව, විරල ආරක්ෂක හමුදාව මෙන්ම FBI පවා ආවා. නමුත් පුදුමයකට වගේ මේ කිසිවෙකුට කිසිදු සලකුණක් හොයාගන්න බැරි වුණා. අවසානයේ සියලු සත්‍යයන් එළියට ආවේ ඇලන් වෙස්ට් නිසා. සියලුම සැලසුම් ඔහු එලි කරා. ඔහු නොසිටින්නට අදටවත් මේ සැලසුම එලි නොවන්නට ඉඩ තිබුණා. කිසි දිනක මොවුන් පැන යාමෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ. ඒ වගේම විවිධ ආරංචි එකල පැතිරුණා. ඔවුන්ගේ නිවෙස් වලට ලිපි ලැබෙන බවත් ඉඳහිට නත්තල් කාඩ් පවා මොවුන්ගෙන් ලැබුණු බවත් කියවුණා. ඒ වගේම බ්‍රසීලයේ මොවුන් ඉන්න බවටද මතයක් තිබුණා. කෙසේ වෙතත් පිළිගත හැකි නිශ්චිත පෙනී සිටීමක් වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ ඔවුන් ජීවත්ව පැන ගියාද නැතිනම් ජලය ඔවුන් ගිලගත්තාද? මේ අල්කට්‍රාස් සිරකඳවුරේ එකම සාර්ථක පැන යාම ලෙසයි සඳහන් වෙන්නේ. කිසිදා හමු වුණේ නැති මලසිරුරු, කිසිදා තහවුරු නොවූ සාක්ෂි සහ අදටත් විවෘත ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මිය ගියාද නැතිනම් ඉතිහාසයේ රවටා ජීවත්ව සිටිනවාද? මේ ඔබ විශ්වාස කරන කතාව මතයි. ඔබ හිතන්නේ ඔවුන්ට බේරෙන්න පුළුවන් වුණා කියලාද? කමෙන්ට් එකකින් ඔබේ අදහස කියන්න. මෙවැනි සැබෑ අභිරහස් කතා තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. අපි නැවත හමු වෙමු.